ගේස්වානේ අන්තිමට අපි සාකච්ඡා කරේ උත්ප්‍රේරක කියන මාතෘකාව. විනාඩියක් දෙන්න උත්ප්‍රේරක කියන මාතෘකාවට අටගල් ටච් කරගෙන යන්න. ටියුට් එකේ අලවල තියෙන එක උත්ප්‍රේරක මාතෘකාව ඉක්මනට බලාගෙන යන්න. ඉක්මනට පාඩමට සම්බන්ධ වෙන්න ඉක්මනට බලන්න. හරි දැන් නිශ්ශබ්දව. අපි එතන අන්තිමට සාකච්ඡා කරලා තියුනේ උත්ප්‍රේරක ගැන අර ඇමෝනියා නිෂ්පාදනයේ හේබර් ක්‍රමයේ උත්ප්‍රේරක සල්ෆර් ඩයොක්සයිඩ් වලින් සල්ෆර් ඩයොක්සයිඩ් ලබා ගැනීමේ උත්ප්‍රේරක වැනේඩියම් පෙන්ටොක්සයිඩ් ඇමෝනියා වලින් NO ලබා ගැනීමේ ප්ලැටිනම් රෝඩියම් ඔක්කොම කර්මාන්ත රසායනයේදී එනේවා. හරි දැන් ඊට පස්සේ බලන්න මෙන්න මෙහෙම තියෙනවා. ජෛව උත්ප්‍රේරක නැත්නම් එන්සයිම පිළිබඳව චුට්ටක් අහගන්න කියා දෙන්න. එන්සයිමේ වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. දැන් ජීවීන්ගේ රුධිරයේ එන්සයිම තියෙනවනේ. එතකොට යම් කිසි ප්‍රතික්‍රියකයක් තියෙනවා කියලා හිතමු. දැන් මෙන්න මේ වගේ ප්‍රතික්‍රියක කොටසක් තියෙනවා. මේක මෙතනින් කඩන්න ඕනේ. එතකොට ඇත්තටම වෙන්නේ මෙන්න මේකත් එක්ක ගාන්ට හිරවන හරි මේකත් එක ගාන්ට හිරවෙන එන්සයිමයක් එනවා. කියන්නේ මේකේ බ්ලොක් එකකට දාන්න පුළුවන් එකක්. හරි. ඒතර දැන් එහෙම ගාන්ට මේකට හිර වුණාට පස්සේ මේ ප්‍රෝටීන් එක ඇඹරෙනවා. ඇඹරෙනකොට මේ අදාළ ස්ථානයෙන් කැඩෙනවා. කැඩුණාට පස්සේ ගෑන ළමයි මේක ආයේ කට අරිනවා. ඒ කට ඇරියට පස්සේ කෑලි දෙක එළියට එනවා. කොහොම මේ කෑලි දෙක එළියට එනවා. දැන් ඒ කියන්නේ ප්‍රතික්‍රියක ඵල බවට පත් කරා. ඒතර මේ එන්සයිමය නැවතත් මෙතනින් ගැලවිලා අයින් වෙනවා. දැන් අපි මෙහෙම ප්‍රතික්‍රියකයක් නේ. දැන් හිතන්න මෙන්න මෙහෙම එකක්. දැන් මෙන්න මෙහෙම ප්‍රතික්‍රියකයක් ආවා කියලා. මේක කරන්න තියෙන්නේ මෙතනින්. දැන් මෙයාට මේක මැච් වෙනවද? නෑ. ඒ කියන්නේ උපස්තර විශේෂිතයි. ඒ කියන්නේ මෙයාට විශේෂිතයි මේ ප්‍රතික්‍රියකය. හැබැයි මේ ප්‍රතික්‍රියකය ප්‍රතික්‍රියා කරවන්න මෙයාට හැකියාවක් නැහැ. එහෙම පුළුවන් වුණා නම් මොකද වෙන්නේ? ජීවයේ අණ්ඩ බජල් ගැලීම. ඇයි හැම එකම ගිහිල්ලා එක එකට ඇඟිලි ගහන්න ගියාම මොකද වෙන්නේ? පිස්සු හැදෙනවා. මිනිස්සු උඩ පැන ඉදී. හරි. රයිට්. එහෙම වෙන්නේ නැත්තේ මෙහෙම අර එකක් මගින් එකක් උත්ප්‍රේරණය කරන්න හින්දා. හරි දැන් දෙයයන් වහන්සේ ඔය මිනිස්සයා මවනකොට
එක ගෑණියෙකුට එක පිරිමියෙක් කෙන විදියට මෙහෙම උපස්තර විශේෂිත දෙයක් කරලා තියුණා නම් එහෙම නේද? ලෝකේ AIDS බෝ වෙන්නේ නැහැ. හරි ඒක අමතක වෙලා. හරි රයිට්. එතන ළමයි දැන් ඔන්න ඔය විදිහට හොඳට තේරුම් කරගන්න උපස්තර විශේෂිතයි නැත්නම් එන්සයිම කියන ඒවා විශේෂිත උත්ප්‍රේරක ලෙස තමයි ගන්නෙ. බලමු එතන ඒ ටික කියවමු. ජෛව උත්ප්‍රේරක එන්සයිම උත්ප්‍රේරකවල ක්‍රියාව විශේෂිතයි විශිෂ්ටයි. හරි උත්ප්‍රේරකවල ක්‍රියාව විශේෂිතයි විශිෂ්ටයි. ජීව රසායනික ක්‍රියාවලිය බොහොමයක් සිදුවන්නේ උත්ප්‍රේරක මගිනි. අන්නේ වාක්‍යයට ඉරිගහන්න. මෙම උත්ප්‍රේරක එන්සයිම වේ. එතන මෙම උත්ප්‍රේරක එන්සයිම වේ කියන එකටත් ඉරිගහන්න. මෙම උත්ප්‍රේරක එන්සයිම වේ. මේවා විශාල ප්‍රෝටීන් වන අතර ව්‍යුහය තුල ප්‍රතික්‍රියක හරියටම හිරවන ප්‍රදේශයක් ඇත. යට ඉරිගහන්න විශාල ප්‍රෝටීන් ප්‍රතික්‍රියකයට හරියටම හිරවන ප්‍රදේශයක් ඇත කියන එක. මෙහිදී පළමුව එන්සයිම ප්‍රතික්‍රියක සමග එකතු වී එන්සයිම ප්‍රතික්‍රියක සංකීර්ණය සාතයි. අන්න එක හරි වැදගත් දෙයක්. එන්සයිම ප්‍රතික්‍රියක සංකීර්ණය යටින් ඉරිගහන්න. මෙම සංකීර්ණය ඉන් අනතුරුව හරි ප්‍රතික්‍රියක පළවලට හරවන අතර එන්සයිමේ නැවත ලැබේ. යටින් ඉරිගහන්න එන්සයිමේ නැවත ලැබේ කියන එකට. මෙහිදී එක් එන්සයිමයක් මගින් උත්ප්‍රේරණය කරන්නේ එක් ප්‍රතික්‍රියාවක් පමණි. අන්න ඒක තමයි වැදගත්ම දේ. හරි එක් එන්සයිමයක් මගින් උත්ප්‍රේරණය කරන්නේ එක් ප්‍රතික්‍රියාවක් පමණි කියන එක. එක් ප්‍රතික්‍රියාවක් පමණි කියන එක ඉරිගහන්න. ඊට හේතුව එන්සයිමේ ක්‍රියාකාරී ප්‍රදේශය හරියටම හිරවන්නේ එක් ප්‍රතික්‍රියකයක් පමණක් වීමයි. එතන වෙනකුත් ඉරිගහන්න. lock and key කියන සංකල්පය හරි. එබැවින් එන්සයිම විශේෂිත උත්ප්‍රේරක වේ. ඔන්න ඔය වචනේ පේපර් එකේ ආවා. ඒල් පේපර් එකේ එන්සයිම විශේෂිත උත්ප්‍රේරක වේ කියන එකට. හරි රයිට්. ඊළඟ තියෙනවා බලන්න සුක්‍රෝස් වල ජල විච්ඡේදන සක්‍රීය ශක්තිය 107 කිලෝ ජූල් මවුලයට පමණ වන අතර සැක්‍රේස් එන්සයිමේ මගින් 30 කිලෝ ජූල් මවුලයට දක්වා විකල්ප වූ මාර්ගයක ගමන් කරයි. යටින් ගහන විකල්ප වූ මාර්ගයක ගමන් කරයි. මේ ශරීර උෂ්ණත්වයේදී 310 කෙල්වින්දී 1012 සාධකයෙන් ප්‍රතික්‍රියාව ත්වරණය වීමට අනුරූප වේ. දැන් පොඩක් අහගන්න. මෙච්චරයි දැනගන්න ඕනේ. ජීව රසායනික උත්ප්‍රේරකය මොකක්ද? එන්සයිම. ඒක උපස්තර විශේෂිතයි. ඒක වෙන්නේ කොහොමද? lock and key සංකල්පයෙන්. හරි. ඊට පස්සේ මේ එන්සයිම ප්‍රෝටීන් නම් මේ එන්සයිම වල ක්‍රියාකාරීත්වය උෂ්ණත්වය මත රඳා පවතිනවද නැද්ද? රඳා පවතිනවා. උෂ්ණත්වයත් එක්ක ඒක වෙනස් වෙනවා. මතකනේ අපි උෂ්ණත්වය වෙනස් වීම ගැන කතා කරේ. හරි. රයිට්. එහෙනම් ඒ ටික හරි. ඒතර වෙන්නේ වෙනස් සක්‍රීය ශක්තියක් සහිත මාර්ගයක මේක ගමන් කරන එක. හරි අලුත් මාර්ගයක යන එක. හරි. ඊළඟට තියෙන ස්වයන් උත්ප්‍රේරක. ස්වයන් උත්ප්‍රේරක. දැන් ගොඩාක් හොඳට මම මේ කියා දෙන දේ බලා ගන්න. දැන් මේ තියෙන්නේ පර්මැංගනේට්. මේ තියෙන්නේ ඔක්සලේට්. මේ තියෙන H+ එක. මැංගනස් එක හැදෙන්නේ. මෙතන කාබන් ඩයොක්සයිඩ්, මෙතන ජලය. මේකේ මෙන්න මේ Mn වල වෙනස 5යි. ඒ 5 මෙතනට එනවා. මේවා 10යි. මේ වෙනස 2යි. මෙතනට මේ වෙනස 2යි. එතනට මේ 2 එනවා. එතන මේ 2 හරි. ඔක්සිජන් 8යි. එන මෙතනට 8 එනවා. මේකට 16යි. දැන් මෙන්න මෙහෙම කතන්දරයක් මේකේ තියෙන්නේ. මේ පර්මැංගනේට් ද්‍රාවණයයි ආම්ලික පර්මැංගනේට් තියෙනවනේ. ආම්ලික පර්මැංගනේට් එක දම් පාටනේ. මේ දම් පාට පර්මැංගනේට් එකට අපි දානවනේ ඔක්සලේට් එක. ඒ දැම්මහම දාපු විගස මේකේ වර්ණ වෙනසක් පේන්නේ නැහැ.
දාපු විගස මේකේ වර්ණ වෙනසක් පේන්නේ නැහැ. දැමූ සැනින් වර්ණ වෙනසක් පේන්නේ නැහැ. නමුත් සිද්ධ වෙන කාරණය තමයි මේක දාලා ටිකක් වෙලා යනකොට මෙන්න මේ Mn2+ වල සාන්ද්‍රණය පොඩ වැඩි වෙන්න ගන්නවා. පොඩ වැඩි වෙන්න ගන්නවා. ඒ පොඩ වැඩි වෙනකොට එක පාට මේ ප්‍රතික්‍රියාශීලතාවය වැඩි වෙනවා. එක පාරටම. ඒකට හේතුව මෙන්න මෙයා ස්වයන් උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කිරීම. දැන් සමහරලාට ගෙදර කවුද ඉන්නේ? ඔයයි අම්මයි තාත්තයි විතරයි. මල්ලි මමයි. මල්ලි මායි අම්මයි තාත්තයි ආච්චි. දැන් මේ බලන්න. මේ චාච්චා. මේ අම්මා. මේ පුතා. මේ ඒගොල්ලන්ගේ චාච්චා. මේ අම්මා. මෙයා පොඩි කාලේ අම්මට ගිහින් කිව්වනේ මට තනියෙන් ඉන්න බෑ මල්ලි එක්ක ඕනේ කියලා. මට කිව්වනේ. හරි රයිට්. ඒතර ළමයි. හරි. මෙයා ගිහිල්ලා අම්මට කියලා පොඩි කාලේ මට මල්ලි එක්ක ඕනේ කියලා. මට ඕක කරන්න බෑ ගිහින් තාත්තට කියපන් කියලා. එයාත් කියලා තාත්තේ මට මල්ලි එක්ක ඕනේ. මූ බూరు පැටියා වගේ ඉඳගෙන එහෙම කියලා නැහැ. හරි. මූ කියලා නැහැ. හරි. එතන මේ පුතා ගිහිල්ලා මොකද කරන්නේ? අම්මවයි තාත්තවයි ප්‍රේරණය කරනවා. ඕනේ කියලා. එතකොට අම්මයි තාත්තයි කල්පනා කරන ඇත්තනේ කොල්ලා කියන්නේ. හරි. දැන් සමහරද අපේ අම්මලා පවුලේ මේ 10ක් ඉන්නවා. ඒ කියන්නේ කාණ්ඩව සොයන් උත්ප්‍රේරක වෙලා. හරි. ආච්චිට ඉන්න දිගම නැහැ. හරි රයිට්. මේ බලන්න. දැන් මෙතන මෙන්න මේකේ මෙයා ගිහිල්ලා අම්මයි තාත්තයි උද්දීපනය කරනවා. ඒ වගේ තමයි දැන් හදාගත්ත පුතා. හදාගත්ත කියන්නේ තමන්ගේ පුතා තමන්වම උද්දීපනය කරනවා. ඒ වගේ වලට කියන්නේ ගෑන ළමයි මොකද්ද? ස්වයන් උත්ප්‍රේරක. හරි. මේ ප්‍රතික්‍රියාවෙන් හැදිච්ච මැංගනස් අයන ඒ ප්‍රතික්‍රියාවම උත්ප්‍රේරණය කරනවා. ඒතර ඒකට කියනවා මොකක් කියලාද? ස්වයන් උත්ප්‍රේරකයක් කියලා. මොකක් කියලාද කියන්නේ? ස්වයන් උත්ප්‍රේරකයක්. ස්වයන් උත්ප්‍රේරකයක් කියලා කියනවා. කොහොමද වැඩේ හොඳට තේරිච්ච අස්සන්? වැඩේ පැහැදිලි වෙච්ච අස්සන්? හරි. දැන් එතන තියෙනවා මෙහෙම බලන්න. සමහර ප්‍රතික්‍රියාවලදී ප්‍රතික්‍රියාවේදී සෑදෙන ඵලයකට උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කළ හැකිය. යටින් ගහන්න සෑදෙන ඵලයකට උත්ප්‍රේරකයක් කියන එක. සෑදෙන ඵලයකට උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කළ හැකිය. එවැනි උත්ප්‍රේරක ස්වයන් උත්ප්‍රේරක වේ. යටින් ගහන්න ස්වයන් උත්ප්‍රේරක වේ. හරි. ස්වයන් උත්ප්‍රේරක වේ. ඊළඟට තියෙනවා හරි ආම්ලික මාධ්‍යයේ KMnO4 හා ඔක්සලේට්. ආම්ලික මාධ්‍යයේ KMnO4 හා ඔක්සලේට් අතර ප්‍රතික්‍රියාව ඉතා සෙමින් නැරඹේ. යටින් ගහන ඉතා සෙමින් නැරඹේ කියන එකට. ඉතා සෙමින් නැරඹේ. ඉතා සෙමින් නැරඹේ. ඊට පස්සේ තියෙනවා ඉතා සෙමින් නැරඹේ. එම නිසා ප්‍රතික්‍රියක මිශ්‍ර කළ විට වහා වර්ණ විපර්යාසයක් නිරීක්ෂණය කළ නොහැක. නමුත් ප්‍රතික්‍රියාව සිදුවන විට ප්‍රතික්‍රියා මාධ්‍යයේ මැංගනස් වැඩි වන අතර යටි ගහන Mn වැඩි වන අතර මැංගනස් වැඩි වන අතර එය එක්තරා සාන්ද්‍රණයකට පැමිණි විට Mn2+ ස්වයන් උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරයි. යටින් ඉරිගහන එක්තරා සාන්ද්‍රණයකට පැමිණි විට ස්වයන් උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරයි. හරි. ඊට පස්සේ තියෙනවා එනම් ප්‍රතික්‍රියාවෙන් ලැබුණු ඵලයක් එම ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරයි නම් එය ස්වයන් සිද්ධ නෙමේ ස්වයන් උත්ප්‍රේරකයක් ලෙස ස්වයන් උත්ප්‍රේරකයක් වේ. ස්වයන් සිද්ධ නෙමේ ස්වයන් උත්ප්‍රේරකයක් වෙයි. දැන් අපිට
මෙන්න මේ ටික ලියා ගන්න අවශ්‍යයි. හරි එතන තියෙන ඒ ප්‍රදේශයට අදාළ ඕනම ඉඩක මේ ටික ලියා ගන්න. මෙයා තමයි ස්වයන් උත්පේරකය. හරිද? දැන් මෙන්න මෙතන තියෙනවා මෙන්න මෙහෙම ප්‍රස්ථාර දෙකක් දීලා මෙවන හිමීම් ප්‍රතික්‍රියක අඩු වෙලා එක පාට ඊට පස්සේ අඩු වෙලා ගිහිල්ලා. හරි මේව පළ හිමීම් වැඩි වෙලා ඊට පස්සේ එක පාට වැඩි වෙලා ගිහිල්ලා. හරි මෙන්න මෙතන මේකට A කියලා දාන්න රතු පාටින් මේකටත් A කියලා දාන්න රතු පාටින්. ඔන්න ඒ අවස්ථාවේ තමයි ස්වයන් උත්පේරණ ක්‍රියාවලිය වේගවත් වෙලා තියෙන්නේ. ඒ නිසානේ ප්‍රතික්‍රියක වේගින් අඩු වෙන්නේ, ඵල වේගින් වැඩි වෙන්නේ. හරි ඒ නිසා. ඒ කියන්නේ මේ යම් වෙලාවක් ගියාම තීච දම්පාට ඉක්මනින් අඩු වෙනවා. මුලදී දම්පාට අඩු වෙනව පේන්නේ නැහැ. යම් වෙලාවක් ගියාට පස්සේ දම්පාට වේගෙන් අඩු වෙනවා. කොහොමද පැහැදිලි වෙච්ච අස්සන්? හරි. දැන් එහෙමනම් ඒ ටික හරි. දැන් ඊළඟට ස්වයන් උත්පේරක කතාව හරි. එන පොඩක් අහගන්න. මට මෙන්න මේ උත්තර දෙන්න මේ ටිකට. උත්පේරකයක් කියන්නේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරන ද්‍රව්‍යයක්. එයා සක්‍රිය ශක්තිය ආඩු කරනවා කියපු ගමන් වැරදි. එයා සක්‍රිය ශක්තිය වෙනස් සක්‍රිය ශක්තිය අඩු විකල්ප ප්‍රතික්‍රියාවක් සිදු කරනවා. එයා සක්‍රිය ශක්තිය අඩු විකල්ප ප්‍රතික්‍රියාවක් කරනවා. අරකේ අඩු කරනෝ නෙමෙයි වෙනස් ප්‍රතික්‍රියාවක්. උත්පේරකයේ ප්‍රතික්‍රියාවට සම්බන්ධ වෙලා අවසානයේ නිදහස් වෙනවා. ඒ කියන්නේ ස්ටොයිකියෝමෙට්‍රික ප්‍රතික්‍රියාවට උත්පේරකයේ සම්බන්ධ නැහැ. ස්ටොයිකියෝමෙට්‍රිය ඇතුලේ උත්පේරකේ නැහැ. හැබැයි ඇතුළු පියවරවලදී උත්පේරකයේ සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වෙලා අවසානයේ උත්පේරකයේ නිදහස් වෙනවා. යලි යලිත් උත්පේරණ ක්‍රියාවලිය සිදු කරන්න පුළුවන්. උත්පේරකයේ තියෙන වාසිය තමයි මොකක්ද? දැම්මහම අඩු කාලයකදී ඵලදාව බවට පත් වෙනවා. දැම්මහම අඩු කාලයකදී ඵලදාව ගෙන දීම සිදු වෙනවා. හැබැයි ඵල ප්‍රමාණය වැඩි කරනවද? නැහැ. ඵල ප්‍රමාණය වැඩි කරන්නේ නැහැ. ලැබෙන ඵලදාවේ ප්‍රමාණය වැඩි කරන්නේ නැහැ. අඩු කාලයකදී ඵලදාව දෙන එක විතරයි කරන්නේ. සමතුලිතතා නියතය වෙනස් කරනවද? නැහැ. සමතුලිත සාන්ද්‍රණ වෙනස් කරනවද? නැහැ. සමතුලිතයේ එළඹීම ඉක්මන් කරනවා. ඉක්මන් කිරීම තමයි යා කරන්නේ. කියන්නේ third shy campus යන්නේ නැතුව first shy එකේ campus යනවා වගේ. ඒ වගේ වැඩක් එතන තියෙන්නේ. හරි. ඊට පස්සේ දැන් ඒ ටික හරි. බලන්න නිෂේධක කියන කතාව. නිෂේධක. දැන් පොඩ්ඩක් අහගන්න. දැන් සමහර අය ඉන්නවා දැන් කාට හරි වැඩක් හරියාගෙන එනකොට ගිහින් කියනවා ආපෝ ඕක කුඩ්ඩා. ඕක එන බඩ්ඩා. ඒව නිකන් කියනවා. කිව්වම අර වැඩේ එහෙම්මම එන හිටිනවා. අන්න ඒව නිෂේධක. නිෂේධක කියන්නේ වැඩේට එරෙහිව වෙන කෙනෙක්. හරි? දැන් ඒතර අහගන්න මෙන්න මෙහෙමයි. දැන් රත වාහනවල හරි නයිට් එන දුම් වලින් සයිසරෙන් එන දුම් වලින් එනවා NO සහ CO කියන වායු. මේවා විෂයි. මනුෂ්‍යයාට හානි කරයි මේවා. NO CO දෙකම හිමොග්ලොබින් එක රුධිරයත් එක්ක එක්කහුව වෙනවා.
එක්කහු වෙලා දායක බන්ධන හදාගෙන ඔක්සිජන්ව අල්ලගන්න එක වළක්වනවා. ඔක්සිජන්ව අල්ලගන්න එක වළක්වනවා. එතකොට මිනිස්සු නිල් වෙලා මැරෙනවා. හරි? එතකොට මෙන්න මේක පරිසර දූෂක වායු. ඒ නිසා නූතන වාහනවලදී කරන්නේ ඒකට දාන උත්ප්‍රේරක පරිවර්තකයක්. උත්ප්‍රේරක පරිවර්තකයක්. හරි? කැටලික් කන්වර්ටර් එකක්. ඒතර වෙන්නේ CO සහ NO කියන වායු මේ උත්ප්‍රේරක පරිවර්තකයේ මතින් යනකොට එතනින් CO2 ගෑස් එකයි N2 ගෑස් එකයි හැදෙනවා. මෙතන මේ දෙකක් මේකට අදාළ වෙනවා. මේ CO දෙකක් එකතු වෙනවා. එකතු වෙලා මේවා දෙකක් සහ මේවා එකක් වෙනවා. මේක උත්ප්‍රේරක පරිවර්තකයේ තමයි වෙන්නේ. CO2 කියන්නේ විෂ නෑ. හැබැයි ගෝලීය උණුසුමට හේතු වෙනවා. ඒකට විෂ නෑ. CO වගේ විෂ නෑ. NO වගේ විෂ නෑ N2. ඒ නිසා විෂ නැති වෙනවා. හැබැයි උත්ප්‍රේරක පරිවර්තකයේ ප්ලැටිනම්, කොපොක්ස්, ක්‍රෝමියම් ඔක්සයිඩ් ඔහොම ගොඩාක් ಜಾති තියෙනවා. බාල ඉන්ධන පාවිච්චි කරොත් ඒ මත ගිහිලා ඊයම් වගේව තැම්පත් වුණොත් අර උත්ප්‍රේරක පරිවර්තක යුනිට් එකම අක්‍රිය වෙනවා. නිෂේධනය වෙනවා. තව එකක් තියෙන රේඩියේටර්. දැන් සමහරවිට ඔයගොල්ලෝ දැකලා ඇති වාහන පරණ වාහන දිරලා තියෙනවා. ඒ රේඩියේටර් එක දිරලා නැහැ. බොඩිය දිරනවා ගෑන් ළමයි. රේඩියේටර් එක දිරන්නේ නැහැ. ඒකට හේතුව ඒ රේඩියේටර් එකක් හදනකොට ඒකට නිෂේධක ද්‍රව්‍ය එකතු කරනවා. ඒකට නිෂේධක ද්‍රව්‍ය එකතු කරනවා. හරි? දැන් එතකොට මෙන්න මෙහෙමයි තියෙන්නේ. බලන්න නිෂේධක. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරන ද්‍රව්‍ය උත්ප්‍රේරක. ඇතැම් ද්‍රව්‍ය ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු කරන අතර ඒවා නිෂේධක ලෙස හැඳින්වේ. අන්න එතන යටින් ගන්න ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු කරන අතර නිෂේධක ලෙස හැඳින්වේ කියන එක. ඊට තියෙන එක මෝටර රථවල රේඩියේටර් වල මලකෑම් වැළැක්වීම නිෂේධක සංයෝග භාවිතා කරයි. මෝටර රථ එන්ජින් තුල නිකුත් වන NOCO වායු උත්ප්‍රේරක පරිවර්තක ප්ලැටිනම්, රෝඩියම්, ප්ලැනේඩියම්, කොපර් ඔක්සයිඩ්, ක්‍රෝමියම් ඔක්සයිඩ් තුලින් යවූ විට N2 හා CO2 බවට පත්වීමෙන් පරිසර දූෂණය සාපේක්ෂව අඩු කරයි. මෙවැනි උත්ප්‍රේරක පරිවර්තක භාවිතා කරන එන්ජින් සඳහා ලෙඩ් රහිත ඉන්ධන යොදා ගැනීම. යටින් ගහන ලෙඩ් රහිත ඉන්ධන යොදා ගැනීම. හරි. ඊළඟට තියෙනවා ලෙඩ් සංයෝග උත්ප්‍රේරක මතු පිට ආවරණයක් ලෙස තැන්පත් වී උත්ප්‍රේරක ක්‍රියාව නිෂේධනය කරයි. හරි. ඒවට ගහන්න එපා. දැන් බලන්න ඉන්ධන දහනේදී පිටවන දුම්වල CO NO පැවතිය හැකි වන අතර ඒවා ප්‍රබල පරිසර දූෂක වේ. NOCO වායු රුධිරය සමග එක් වී O2 පරිවහනයට බාධා කරයි. එසේම NO2 බවට පත්වෙමින් අම්ල වැසි ඇති කිරීමට හේතු වේ. NO ප්‍රකාශ රසායනික දූමිකාව ඇති කිරීමට හේතු වේ. ඒවා ඉස්සරහා පාඩම් වල තියෙන්නේ. නමුත් ඔතන දාලා තියෙන්නේ හරි ඉස්සරහා පාඩම් ඉගෙන ගත්ත දවසක මේක උගන්වනකොට පාඩම් අතර අන්තර් සම්බන්ධතාවය තියෙනවා. ඔය හුඟක් ළමයිට විෂයක් අල්ලගන්න බැරි, පේපර් එක ලියන්න බැරි එක හේතුවක් තමයි පාඩම් අතර අන්තර් සම්බන්ධතාව තේරෙන්නේ නැහැ. එහෙම වුණාම තමයි හුඟක් වෙලාට උත්තරයක් ගලාගෙන යන්න ලියන්න බැරි. දැන් ඔන්න ඔතන තිත්පේරියක් තියෙනවා. මේ සමීකරණේ රතු පාටින් ලස්සන ලියන්න. හරිද? ඊට පස්සේ උත්ප්‍රේරක පිළිබඳ තවත් කරුණු. හරි. දැන් ඔය සමහර ලාට පුතේ සම්පත් පොතේ තියෙන ප්‍රමාණය තියෙනවනේ. ඒ ප්‍රමාණය ඉක්මවා ප්‍රශ්න අහනවා. සම්පත් පොත කියන්නේ මොකද්ද? අවම සීමාව. හරි. අවම සීමාව. හැබැයි ළමයෙකුට ඒ දැනගන්න ඕනේ තව සුළු කරුණු ටිකක් එකතු වුණොත් තමයි යාට සාර්ථක වෙන්න පුළුවන්. ගිය පාර පේපරේත් එහෙම තියෙනවා. හරි බලන්න උත්ප්‍රේරක පිළිබඳ වැදගත් කරුණු. ප්‍රතික්‍රියාවේ සමතුලිත අවස්ථාවේදී හෝ අවසානයේදී උත්ප්‍රේරකයේ ප්‍රමාණය වෙනස් නොවන නමුත් රසායනික ප්‍රතික්‍රියාවට කුමන ආකාරයෙන් හෝ සම්බන්ධ විය යුතුය. යටින් ගහන රසායනික ප්‍රතික්‍රියාවට කුමන ආකාරයෙන් හෝ සම්බන්ධ විය යුතුය.
ඊළඟ තියෙන උත්ප්‍රේරක මගින් සමතුලිත ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියක පළ අතර සාපේක්ෂ අනුපාතය වෙනස් නොවේ. හරි සාපේක්ෂ අනුපාතය වෙනස් නොවේ. නමුත් සමතුලිතතාවයට පත්වීමට ගතවන කාලය පමණක් අඩු කරයි. යටිකිරි ගහන්න සමතුලිතතාවයට පත්වීමට ගතවන කාලය පමණක් අඩු කරයි. එසේම සමතුලිතතා නියතය වෙනස් නොවේ. හරි යටිකිරි ගහන්න සමතුලිතතා නියතය වෙනස් නොවේ. ඊළඟ තියෙනවා සමතුලිතතා ලක්ෂ්‍ය වෙනස් නොවේ. දැන් සමතුලිතතා ලක්ෂ්‍ය වෙනස් වෙන්නේ නැහැ කියන එක ඉස්සරහා සමතුලිතතාව ජනවාරි මාසේ තව සති කීයද? 3යි. සති 3කින් සමතුලිතතාව පටන් ගන්නවා. හරි? එතකොට ඒකෙදි අපිට අල්ල ගන්න පුළුවන්. සමතුලිතතාව මාස 5ක් කරන්න ඕනේ නේද? හරි. රයිට්. ඊට පස්සේ තියෙනවා සක්‍රීය ශක්තිය අඩු වී විකල්ප මේ ඔස්සේ ප්‍රතික්‍රියාව සිදුවන නිසා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වේ. නමුත් ප්‍රතික්‍රියාවේ KP KC හෝ වටිනාකම් වෙනස් නොවේ. KP KC නමුත් ප්‍රතික්‍රියාවේ KP KC ප්‍රකාශන හෝ ප්‍රකාශන කියන වචන වැදිලා නැහැ. KP KC ප්‍රකාශන හෝ හරි වටිනාකම් වෙනස් නොවේ. ප්‍රතික්‍රියක ඵල එන්තැල්පි වෙනස් නොකරන අතර ප්‍රතික්‍රියාවක ඩෙල්ටා H ද වෙනස් නොකරයි. යටින් ගහන ඩෙල්ටා H ද වෙනස් නොකරයි. රයිට්. ඊළඟට තියෙනවා ප්‍රතිවර්ත ක්‍රියාවකදී උත්ප්‍රේරක මගින් ඉදිරි හා පසු ප්‍රතික්‍රියා දෙකේම ශීඝ්‍රතාව වැඩි කරවයි. එතන ලියන තරුවක් දාන ලස්සන්ට නීට් එකට අකුරෙන් ලියන්න. උත්ප්‍රේරක ඇති විට නව මාර්ග ඔස්සේ උත්ප්‍රේරක ඇති විට නව මාර්ග ඔස්සේ සිදුවන ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය උත්ප්‍රේරක නැති අවස්ථාවේ ප්‍රතික්‍රියාවට වඩා අඩු වගේකි. හරි. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි ඕක වෙන්නේ. දැන් මේ බලන්න. දැන් මේ තියෙන්නේ ප්‍රස්ථාර දෙකක්. මේ ප්‍රතික්‍රියක මේ ඵල. මේ ප්‍රතික්‍රියක මේ ඵල. මේ උත්ප්‍රේරක නැත්නම් ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්ති කඩයිම වෙනස් වෙන විදිය ඕක. උත්ප්‍රේරකයක් දැම්මට පස්සේ වෙන්නේ මේ කඩයිම පල්ලෙහාට යනවා. වෙනස් මාර්ගයක වෙන්නේ ඔහොම. දැන් මේ තියෙන්නේ උත්ප්‍රේරකය නැති විට ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය. මේ තියෙන උත්ප්‍රේරකය නැති විට පසු ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය. හරි. දැන් මේ උත්ප්‍රේරක යොදුවට පස්සේ නව ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය. ඉදිරි මේ උත්ප්‍රේරක යොදුවට පස්සේ නව ප්‍රතික්‍රියාවේ පසු ප්‍රතික්‍රියා සක්‍රීය ශක්තිය. දැන් ඒතර මෙතන මේ දෙකම එක මාර්ගයක වෙන්නේ. දැන් මෙහෙම ඉදිරියට යන එකත් පසුපසට යන එකත් එක මාර්ගයක වෙන්නේ. කොහොමත් ওই දෙකේ ශීඝ්‍රතාව හැමතිස්සෙම සමානයි දෙපැත්තට යන. ඒ නිසා තමයි සමතුලිතයි කියන්නේ. උත්ප්‍රේරකයක් යදුවහම වෙන්නේ අර මේ ප්‍රතික්‍රියාවට වඩා මේකේ සක්‍රීය ශක්තිය මෙහෙම අඩුවීමක් වෙනවා. ඒතර මේක වෙනම ප්‍රතික්‍රියාවක්, මේක වෙනස් මාර්ගයක වෙන ප්‍රතික්‍රියාවක්. හරි. දැන් එතකොට එතන ලියන්න ඊළඟ රූලෙන් ඉදිරි හා ඒක චූටිය ලියන්න. ඉදිරි හා පසු ප්‍රතික්‍රියා දෙකම එකම මාර්ගයක
දෙපසට සිදුවන එක මාර්ගයක දෙපසට සිදුවන නිසා මෙසේ වනු ඇත. මෙසේ වනු ඇත. right. පස්වෙනි අංකය බලන්න. සමහර අවස්ථාවලදී උත්ප්‍රේරක ක්‍රියාකාරීත්වය කුඩා ප්‍රමාණවලින් ඇති වෙනත් ද්‍රව්‍ය මගින් වර්ධනය වේ. මේවා උත්ප්‍රේරක වර්ධක නමිනි. රතුරි ගහන්න මේවා උත්ප්‍රේරක වර්ධක නමිනි. N2H2 ක්‍රියා කළ ඇමෝනියා දෙන ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරන අතර K2O Al2O3 මගින් වර්ධනය කෙරේ. හරි. ඊළඟට තියෙනවා සමහර උත්ප්‍රේරකයන් ක්‍රියාව වෙනත් කුඩා ප්‍රමාණයෙන් විනාශ වේ. මේවා උත්ප්‍රේරක විෂ නමිනි. යටින් ගහන උත්ප්‍රේරක විෂ. SO2O2 ප්‍රතික්‍රියාව ප්ලැටිනම් මගින් උත්ප්‍රේරණය කරන අතර කාර්යක්ෂමතාව H2S AS2O3 මගින් විනාශ වී යයි. උත්ප්‍රේරක මගින් ප්‍රතික්‍රියාවේ ස්ටොයිකියෝමිතිය වෙනස් නොකරයි. යටින් ගහන උත්ප්‍රේරක මගින් ප්‍රතික්‍රියාවේ ස්ටොයිකියෝමිතිය වෙනස් නොකරයි. හරි. ඊට පස්සේ ආයි මෙතන තියෙනවා සමහර උත්ප්‍රේරකයන්ගේ ප්‍රමාණ රයිට්. ඒක අපි කිව්වා මේ නමුත් ප්‍රතික්‍රියාවේ යන්ත්‍රණයට උත්ප්‍රේරකයේ සහභාගී වෙමින් යන්ත්‍රණය වෙනස් කරන අතර ප්‍රතික්‍රියාව අවසානයේදී උත්ප්‍රේරකයේ නිදහස් වේ. ප්‍රතික්‍රියාව අවසානයේදී යලි උත්ප්‍රේරකයේ නිදහස් වේ කියන එකට පිළිගහන්න. ඔය හැම වචනයක්ම වැදගත් වෙනවා. හරි. ඔය හැම වචනයක්ම වැදගත් වෙනවා. යන්ත්‍රණයේ මූලික ප්‍රතික්‍රියාවකට උත්ප්‍රේරකයේ සහභාගී වුවද අවසන් ස්ටොයිකියෝමිතියට අදාළ නොවේ. අවසන් ස්ටොයිකියෝමිතියට අදාළ නොවේ. එකම උත්ප්‍රේරකයේ මගින් විවිධ ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය විය හැකිය. එකම උත්ප්‍රේරකයේ මගින් විවිධ ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය විය හැකිය. ප්ලැටිනම්, නිකල්, ප්‍රැනේඩියම් මගින් බොහෝ වායුමය ප්‍රතික්‍රියා. එකම ප්‍රතික්‍රියාව විවිධ උත්ප්‍රේරක මගින් උත්ප්‍රේරණය විය හැකිය. බෙන්සීන් ක්ලෝරිනීකරණය AlCl3, FeCl3, ZnCl2, I2, BF3 වගේ වෙයි. ඊට පස්සේ SO2O2 එක්ක SO3 සහිතයිම ප්ලැටිනම් වැනීඩියම් පෙන්ටොක්සයිඩ් මගින්. හරි. ඊට පස්සේ තියෙන උත්ප්‍රේරක ශීඝ්‍රතාව උත්ප්‍රේරකයේ අවස්ථාව වැදගත් වේ. ඒ කියන්නේ කැටයක්ද කුඩුද කියන එක. දැන් කැටයක් දානවට වඩා උත්ප්‍රේරක කුඩු දැම්මොත් ශීඝ්‍රතාව වැඩි. අන්න ඒ විදිහට. රසායනික කර්මාන්ත සඳහා උත්ප්‍රේරක යොදා ගැනීම. රසායනික කර්මාන්ත වලට උත්ප්‍රේරක යොදා ගත්තාම මොකද්ද වෙන්නේ කියලා බලමු. ඉක්මනට පළදාව දෙනවනේ. එතකොට මොකද වෙන්නේ? කම්කරු ශ්‍රමය අඩු වෙන්න ඕනේ. අනිත් එක වටේ ලයිට් දාලා තියන්න ඕනේ නැහැ. හරි ඉක්මනට බඩු හදාගත්තාම ඉක්මනට අලෙවි කරන්න පුළුවන්. මේ බලන්න. අඩු සක්‍රීය ශක්තිය යුතු විකල්ප මාර්ග ඇති කරන නිසා ශක්තිය සැපයීම සඳහා නව වියදමක් අඩු වේ. ශීඝ්‍රතාව වැඩි වෙනකොට ගතවන කාලයේ අඩු වේ. නිෂ්පාදන වියදම අඩු වේ. හරිද? එහෙනම් අන්න ඒක තමයි කර්මාන්තයක උත්ප්‍රේරක මගින් වාසිය. ඕවා අහනවා පේපර් වල. හරි. ඊළඟ බලන්න උත්ප්‍රේරකයක් සහිතව සිදුවන ප්‍රතික්‍රියාවලදී ඇතැම් විට ප්‍රතික්‍රියාවක සාන්ද්‍රණය වැඩි කිරීමක් සිදු කළද ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ වැඩි නොවේ. ඒ මොකක්ද කියන එක කියා දෙන්නම්. හරි. ඒ කියන්නේ උත්ප්‍රේරකයක් පාවිච්චි වෙනකොට සමහර ප්‍රතික්‍රියක සාන්ද්‍රණය වැඩි කරාට ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ නැහැ. ඒ මොන වගේ වෙලාවල්ද කියලා බලමු. මෙන්න මෙහෙම තියෙනවා. බලාගන්න. මේ තියෙන්නේ උත්ප්‍රේරකය. මේ උත්ප්‍රේරකය. හරි හොඳට බලන්න මේක. මේ තියෙන උත්ප්‍රේරකයේ මොලිබ්ඩේනියම් කියන එක කියලා හිතන්න. මොලිබ්ඩේනියම් තමයි ඔය තියෙන්නේ. මේක මතින් ඇමෝනියා යවුවොත් එතන වෙන්නේ ඇමෝනියා දෙකක් N2-3H2 බවට කැඩෙනවා. ඇමෝනියා ඔන්නෝම කැඩෙනවා. ඒතර කැඩිලා N2 සහ H2 පළලියට එනවා. ඒතර මේක වෙන්නේ මේ මතු පිට පෘෂ්ඨයට අල්ලගෙන. මේ මතු පිට පෘෂ්ඨයට අල්ලගෙන තමයි ඕක වෙන්නේ. මතු පිට පෘෂ්ඨයට අල්ලගෙන ඕක වෙන්නේ. දැන් එතකොට ඇමෝනියා යම් සාන්ද්‍රණයක් යවුවාම මතු පිට පෘෂ්ඨයේ ඒක අල්ල ගන්නවා.
දැන් තව වැඩියෙන් ඇමෝනියා එව්වොත් මොකද වෙන්නේ? මේකට අල්ල ගන්න බෑ මේ මතු පිටින් ස්ලිප් වෙලා යනවා. ඒතර මේ සාන්ද්‍රණය වැඩි කරා කියලා ඇමෝනියා වල ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ නැහැ. කියන්නේ එක්තරා ගානකට වඩා සාන්ද්‍රණය වැඩි කරාම ඊට වඩා ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ නැහැ. එතකොට ඒක ශුන්‍ය පෙළකට අදාළ වෙනවා. දැන් බලන්න මෙතන තියෙනවා මෙන්න මෙහෙම. හරි උත්ප්‍රේරකයක් මේ සහිතව ක්‍රියාවලියක් සිදු කරන 10 ඇතැම් විට සාන්ද්‍රණය වැඩි කළද සාන්ද්‍රණය වැඩි කිරීම සිදු කළද ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි නොවේ. යටින් ගහන සාන්ද්‍රණය වැඩි කිරීම සිදු කළද ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි නොවේ කියන එකට. බාන එක ද්‍රාවණ මාධ්‍යයේ ඉහළ සාන්ද්‍රණික යුත් ප්‍රතික්‍රියාංශු සතු ප්‍රතික්‍රියා. ඒ කියන්නේ එකක් වැඩියෙන් තියුණොත් ඒක. දෙවෙනි එක වායුමය ප්‍රතික්‍රියා සඳහා සියුම්ව කුඩු කරන ලද ඝන උත්ප්‍රේරක ස්වල්පයක් ප්‍රතික්‍රියක වැඩිපුර යෙදූ විට යටින් ඉරි ගහන්න ඝන උත්ප්‍රේරක ස්වල්පයකට ප්‍රතික්‍රියක වැඩිපුර යෙදූ විට උත්ප්‍රේරක පෘෂ්ඨයේ සම්පූර්ණ ප්‍රතික්‍රියක අංශු වලින් වැසී යයි. එවිට උත්ප්‍රේරක උපරිම ශක්තියකින් ක්‍රියාත්මක වෙයි. උපරිමයක් ක්‍රියාත්මක වෙනවා. එබැවින් ප්‍රතික්‍රියක සාන්ද්‍රණය තවත් වැඩි කලද ශීඝ්‍රතාවය කෙරෙහි බලපෑමක් නැත. රත් වූ ප්ලැටිනම් පෘෂ්ඨයක් මත N2O වායුව වියෝජනය. හරි. ඒතර ඒක ඒ කියන්නේ බිඳුව බලය කියන්නේ නියතයක්. මොලිබ්ඩිනම් හෝ ටන්ස්ටන් උත්ප්‍රේරකයක් හමුවේ ඇමෝනියා වායුවේ වියෝජනය ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියාවකි. යටින් ගන්න ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියාවකි. හරි උත්ප්‍රේරක පෘෂ්ඨයේ සම්පූර්ණයෙන් පාහි ඇමෝනියා වලින් වැසී ඇත. ඇමෝනියා වායුව පීඩනය හෝ සාන්ද්‍රණය වැඩි කිරීමෙන් පෘෂ්ඨය මත වායු අවශෝෂණය වෙනස් කළ නොහැකිය. යටින් ගන්න පෘෂ්ඨය මත වායු අවශෝෂණය වෙනස් කළ නොහැකිය. එබැවින් ඵලය නිපදුනත් වායු කලාපයේ සාන්ද්‍රණය නියතව පවතී. හරි. කියන්නේ මේක දිගටම තියෙන වායුව. එබැවින් ප්‍රතික්‍රියාවට ඇත්තේ ශුන්‍ය පෙළ චාලකයන්කි. චලනීක කියලා තියෙන්නේ ශුන්‍ය පෙළ චාලකයකි. ශුන්‍ය පෙළ චාලකයකි. කොහොමද මේක වචන ටික තේරිච්චස්සන්? ඒ කියන්නේ අර ගොඩාක් දිගටම එව්වහම ඒකට තවදුරටත් අල්ලන්න බැරි වුණාම ඒක ශුන්‍ය පෙළක් වෙනවා. හරි. right. දැන් ඊළඟ පිටේ තියෙනවා විෂම ಜಾති උත්ප්‍රේරණය කියන එක. මේකේ මම පොඩ්ඩක් කියා දෙන එක පොඩ්ඩක් මෙහෙ බලා ගන්න. මේක ගන්න. මේ බයෝ පොතේ තියෙනවලු එන්සයිම මගින් ප්‍රතික්‍රියාවක සක්‍රීය ශක්තිය අඩු කරනවා කියලා. ඒක බයෝ වලට එහෙම ලියන්න. කෙමිස්ට්‍රි වලට මෙහෙම ලියන්න. හොඳේ. ඒකේ දැන් ඔයාලට තේරුණා නේද මම කියපු දේ? සක්‍රීය ශක්තිය වෙනස් මාර්ගයක වෙන්නේ. ඒතර අපි කෙමිස්ට්‍රි වලදී කියන්නේ සක්‍රීය ශක්තිය අඩු කරනවා කියලා. මොකද්ද කියන්නේ? සක්‍රීය ශක්තිය අඩු වෙච්ච වෙනස් මාර්ගයක. අරකේ අඩු කරනවා කියලා නෙමෙයි කියන්නේ. හරි. දැන් මේ බලාගන්න. මෙන්න මෙහෙම වායුමය අණු තියෙනවා. බලාගන්න. මේ ලෝහ පරමාණු තියෙනවා. මේ ලෝහ පරමාණු තියෙනවා. හොඳට අහගන්න. ඔහම ලෝහ පරමාණු තියෙනකොට හිතන්න මේ පන්තියේ දැන් මේක පිරෙන්නේ ඉන්නකොට අර මැද්දේ ඉන්න ළමයෙක් වටේ අනිත් ළමයි සම්මිතිකව ඉන්නවා. දැන් මෙයා වටේට මේගොල්ලෝ මෙහෙම වට වෙලා ගාන්ට ඉන්නවා. ඒතර මෙයාට ආයි පාළුවක් කාන්සියක් නැහැ මැද ඉන්න එක්කෙනාට. දැන් මේ මතු පිට ඉන්න අය බැලුව ඒගොල්ලන්ගේ ඇතුළෙන් සම්බන්ධතාවයේ තියුණා එළියට නැහැ. ඒගොල්ලෝ ඉන්නේ කාන්සියෙන් මේගොල්ලෝ ඉන්නේ හරි පාළුවෙන්. හරි ඒගොල්ලෝ හොඳටම පාළුවෙන් ඉන්නේ. හිතන්න මෙන්න මේක මතින් යවනවා කියලා ඔක්සිජන් වායුව හයිඩ්‍රජන් වායුව යවනවා කියලා හිතන්න. ඒ යවුවොත් මෙතෙන්දී මේවා මේ පැත්තට යවනකොට එතන වෙන්නේ හරි එතන වෙන්නේ මේකට අල්ල ගන්නවා. ඔක්සිජන් අණු මෙහෙම අල්ල ගන්නවා. හයිඩ්‍රජන් අණු මෙහෙම අල්ල ගන්නවා. සමහරලාට මේ අල්ලගත්තාම මේ පැත්ත එක තව එහා පැත්ත එක්කෙනෙක් අල්ල ගන්නවා. ඒතර මේක ඇදෙනවා. මේ බොන්ඩ් එක ඇදෙනවා. ඇදිලා මේ බොන්ඩ් එක කැඩෙනවා.
කැල්ල හයිඩ්‍රජන් පරමාණු වෙනවා මෙහෙම. හයිඩ්‍රජන් පරමාණු, ඔක්සිජනුත් පරමාණු ලෙස තියෙනවා. මේ මතු පිට අල්ල ගන්නවට කියන්නේ අධිශෝෂණය. ඒකට කියන අධිශෝෂණය. අල්ල ගන්නවට කියන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? අධිශෝෂණය වුණාට පස්සේ මේවා එහෙම අධිශෝෂණය වෙලා තව පරමාණු අවශ්‍ය ගැළපෙන ඒවා අහු වෙනකම් මේවා පෘෂ්ඨයේ සංක්‍රමණය වෙනවා. ඒ කියන්නේ සංක්‍රමණයක් වෙනවා. ඊළඟට ගැළපෙන ඒවා එකතු වුනහම ඒගොල්ලෝ ප්‍රතික්‍රියාව වෙනවා. ඊළඟ මේ පෘෂ්ඨයෙන් මේගොල්ලෝ ගැලවිලා යනවා. ඒකට කියනවා නිර්දිශෝෂණය කියලා. ඔන්න ඔහොම ක්‍රියාවලි වෙලා මේ උත්පේරකයෙන් ප්‍රතික්‍රියාව උත්පේරණය වෙනවා. හැබැයි වේලාසන මේ උත්පේරකය බොහොම සුමටව දාලා තියුණොත් මැදලා හොඳට සුමටව දාලා තියුණොත් උත්පේරණ ක්‍රියාවලිය ගොඩාක් වෙලා කරොත් මේ තැන් වල කඩතොළු තියෙනවා. ඒකට හේතුව උත්පේරකය මේ වායුත් එක්ක සම්බන්ධ වෙලා මේවා ගැලවෙනකොට මේ පරමාණු ගැලවිලා ගිහිල්ලා වෙන තැන් වල වැටෙනවා. ඒතර කඩතොළු ඇති වෙනවා. හැබැයි අවසන් වශයෙන් මුළු බර වෙනස් වෙන්නේ නැහැ. හරියට මෙහෙම අපි හිතමු කවුරු හරි කපල් එකක් ගිහිල්ලා බංකුවක වාඩි වෙනවා. පාක් එකක තියෙන. එතකොට දැන් මේක පැය ගාණක් ඉන්නකොට මොකද වෙන්නේ? අර ගල් උණු වෙලා මොලේ ඇරිලා යනවා. ටිකක් දුර ගිහිල්ලා මෙහෙම ගසලා දානවා. එතකොට මොකද වෙන්නේ? අන්න හිටපු තැන නිකන් අර මොලේ සංකේතයේ වැදෙන්න නිකන් සලකුණු ඇති වෙලා. අන්න ඒ වගේ උත්පේරක මතිනොත් මේව යනකොට සලකුණු ඇති වෙනවා. හරි. එහෙනම් මෙන්න මෙතන තියෙන බෝල සෙට් එක. මේක මේ ටික ඇඳගන්න. ඔය කෑල්ල සිලබස් එකෙන් අයින් කරලා තියෙන ඉන්නට ඒගොල්ලෝ MCQs එහෙම දානවා. හොඳේ. ඒ කියන්නේ මේ කෑල්ල පොඩ්ඩක් අයින් කරලා තියෙන්නේ. ඊළඟ ප්‍රශ්න එන හින්දා මම පොඩ්ඩක් ඒක කරේ. ඒකේ තියෙනවා මේ වැඩිදුර අධ්‍යයනයට පමණයි කියලා. හොඳේ. ඒ ටික අඳින්න ඔක්කොම හරි. ඊට පස්සේ දැන් බලන්න එතන තියෙනවා පරීක්ෂණාත්මක කරුණු කියලා. පරීක්ෂණාත්මක කරුණු H2O2 වියෝජනය. H2O2 වියෝජන ප්‍රතික්‍රියාව සාමාන්‍ය උෂ්ණත්වයේදී සෙමින් සිදුවේ. ඒට Ki හෝ ක්ෂාරය ස්වල්පයක් යොදා මේ හෝ MnO2 කොපර් ඔක්සයිඩ් වැලි කැට සිංකුඩු ආදීන් ස්වල්පයක් එකකට වියෝජනය ශීඝ්‍ර වේ. යටින් ගහන වියෝජනයේ ශීඝ්‍ර වේ. නමුත් ප්‍රතික්‍රියා අවසානයේම යොදන බාහිර ද්‍රව්‍යවල ප්‍රමාණය වෙනස් නොවේ. තවද සල්ෆියුරික්, ෆොස්ෆොරික්, ග්ලිසරෝල්, ඇසිඩයින්ලයිඩ් මේ ප්‍රතික්‍රියාව මන්දනය කරයි. ඉහත සඳහන් ද්‍රව්‍යවල ප්‍රමාණය වෙනස් නොවේ. ඒ ප්‍රමාණත් වෙනස් වෙන්නේ නැහැ කියලා තමයි තියෙන්නේ. හරි.